මට හිතුණා ඔයත් එක්ක අද දෙයක් බෙදා ගන්න ඕනේ කියලා. I'd like to share something with you guys today. Right? I'm in Kandy now. මම දැන් Kandy ඉන්නේ. ඉතින් මට සෑහෙන මතකයන් ගොඩක් තියෙනවා මේ නුවරත් එක්ක. මම ඉස්සර නුවර එනවා සෑහෙන එනවා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර නුවර එනවා පොඩි කාලේ. Right? I used to visit Kandy once a month. When I was a kid, I used to visit Kandy. ඉතින් ඔය ආවට පස්සේ මම යනවා මොනවද දල්දා මාලිගාව බලන්න නුවර වැව බලන්න. I would visit දල්දා මාලිගාව and නුවර lake. ඒ වගේම නුවර දල්දා මාලිගාවට යනකොට වැව රවුම් දෙකේ ඔහොම යනකොට දල්දා මාලිගාවට වම් පැත්තේ තියෙන මොකද්ද? Kandy Queens hotel එක. අර සුදු පාට ලස්සන බිල්ඩින් එක පරණ hotel එක. ඉතින් දැන් ඔය කට්ටිය ෆොටෝස් ගන්නෙ hotel එකේ ඉස්සරහින් ඉඳලා right? ඉතින් මට හිතෙනවා මේ අනේ මේ hotel එකේ මට ඉන්න තිබුණා නා. මේ hotel එකේ මේ ජනෙල් වලින් මේ දල්දා මාලිගාව දිහා බලාගෙන ඉන්න තිබ්බනම් නුවර වැව දිහා බලාගෙන ඉන්න තිබ්බනම් කියලා මට ඒ දවස්වල සෑහෙන ආසාවක් තිබ්බා. I had a strong desire. මට පට්ටම ආසාවක් තිබ්බේ. I had a feeling of wanting to stay at the Kandy Queens hotel, right? While passing by it. ඉතින් Kandy Queens hotel එක පහු කරගෙන යනකොට පට්ට ආසාවක් තිබ්බා මේකේ රැයක් ගත කරන්න ඕනේ. නැත්නම් මේ ජනෙල් වලින් බලාගෙන ඉන්න ඕනේ දල්දා මාලිගාව දිහා. නුවර වැව දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් මම මේ දවස්වල මවා ගන්නවා. Kandy Queens hotel එකේ ජනෙල් වලින් කොහොමද මේ දල්දා මාලිගාව පේනකොට නුවර වැව පේනකොට කියලා. So I used to imagine the view of Dalda Malika and Nuwara Lake through its windows. අර Kandy Queens hotel එකේ windows වලින් ජනෙල් වලින් දල්දා මාලිගාව සහ ඒ නුවර වැව පේන view එක මම imagine කරගන්නවා. ඒ දවස්වල මට Kandy Queens hotel එකේ ඉන්න තරමක්වත් තිබ්බේ නෑ. I couldn't afford to stay at Kandy Queens hotel. But now I'm capable of staying at the Kandy Queens hotel. But I haven't got the same feeling, I haven't got the same desire that I had when I was a kid. හැබැයි අර මට පොඩි කාලේ ඇතිවෙච්ච ඒ ආසාව ඒ තිබ්බ දැඩි කැමැත්ත Kandy Queens hotel එක නතර වෙලා දල්දා මාලිගාව දිහා ජනෙල් වලින් බලාගෙන ඉන්න ඕනේ නැත්නම් මේ නුවර වැව දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා ඒ තිබ්බ ඒ ආසාව ඒ කැමැත්ත අද මට නැහැ. Right? That's the nature. ඒක තමයි හැටි. අපිට පොඩි කාලේ බයිසිකලයක් ගන්න සල්ලි නැතුව අර බයිසිකල් පැදගෙන යන ළමයි දිහා ආසාවෙන් බලාගෙන හිටියා. අපිට බයිසිකලයක් තිබ්බනම් කියලා හිතුවා නේද දවස්වල නේ. I wish I had a bicycle. I wish I had a mountain bike. අනේ මට mountain bike එකක් තිබ්බනම් කියලා අපි ඒ දවස්වල හිතුවා නේ. I wish I had a mountain bike. හැබැයි දැන් ඔයාට mountain bikes 10ක් ගන්න හැකියාව තිබුණත් ඔයාට අද mountain bike එකක් පැදගෙන යනකොට ඒ තියෙන ආසාව, ඒ තියෙන thrill එක, ඒ තියෙන feeling එක ඔයාට ගන්න බෑ. ඒ පොඩි කාලේ අපි ඒ ආස කරපු දේවල් අපිට ලොකු වෙලා ලැබුණට අපිට ඒ වගේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ පොඩි දරුවා අද ඔයාගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලුවොත්, පොඩි මොන හරි ආස කරන කෑමක් ඉල්ලුවොත් ඒක අරන් දෙන්න උත්සාහ කරන්න කොහොම හරි. මොකද හේතුව එයා ලොකු වෙලා ඒ වගේ කෑම ලොරියක්, ඒ වගේ සෙල්ලම් බඩු ලොරියක් ලැබුණත් ඒකේ තියෙන satisfaction එක, ඒකේ තියෙන ආසාව, ඒකේ තියෙන වටිනාකම දැනෙන්නේ නැහැ. හරි. ඕක තමයි ජීවිතේ හැටි. Right? So I just wanted to share this story with you guys. Thank you. Yes.